මෙන්න මේ ට්‍රේඩ් එකත් අපි සාර්ථක විදියට වින් කරලා තියෙනවා කියන එක. සාදරයෙන් පිළිගන්නවා ඩී ට්‍රේඩර් අපේ YouTube channel එකට. ඉතින් මම මේ channel එකේදී binary එහෙමත් නැත්නම් derived trade සම්බන්ධ videos ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධ strategy videos, tick, minute, digit, ඒකම psychology ගැන, money management එක ගැන videos ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පාත් තියෙනවා subscribe icon එක ගිහලා click කරන්න. ඒ වගේම ගිහලා bell icon එක touch එකක් දාගෙන යන්න. එහෙම වුණොත් ඔයාට අපේ අලුත්ම strategy videos, market සම්බන්ධ videos සහ derived එකෙන් දෙන news ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඉක්මනටම. හරි, වැඩි කතා නොකර අපි යන් අපේ අද වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලට ගෙනලා තියෙන්නේ තවත් 5 minute trading strategy එකක්, high accuracy එකක් තියෙන. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ අපේ ඩී ට්‍රේඩර් කියන අපේ platform එක. මම මේක trading එක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒවට additional වාසියක් තියෙනවා. ඔයාලට පුළුවන් trading එකේ support සහ resistance line match place කරලා ඔයාගේ trade එක තවත් sharp කරන් හොඳ trade එකක් ගන්න පුළුවන්. ඉතින් මම මේකට indicators තුනක් පාවිච්චි කරනවා. MA line දෙකක් සහ awesome oscillator කියන indicator එකකින්. ඉතින් ඔයා තාමත් binary account එකක් හදලා නැත්නම් එහෙම නැත්නම් derived account එකක් හදලා නැත්නම් යන්න පාත් වෙන link එක එතනින් ගිහලා ඩිරෙක්ට්ම account එකක් හදාගැනීමේ පහසුව තියෙනවා. trading interface එක හදාගනිමු. ඉතින් trade type එක විදිහට මම තෝරගන්නවා 95 return-යක් ගෙවන rise and fall කියන එක. ඒ වගේම duration එක 5 minute. stake එක ඔයාගේ management එකේ හැටියට ඔයාට දාගන්න පුළුවන්. මතක ඇතිව මෙතන තියෙන allow equal කියන ටික එකක් දාලා enable කරලා තියාගන්න. හරි. ඉතින් ඔයාලට පුළුවන් මෙතන candle chart වලින් වගේ තියෙන්නේ මෙන්න වගේ area කියන එක නම් මෙතන candle chart type කියන එකට ගිහිල්ලා එතනින් candle කියන එක දීලා මෙතන 1 minute දාගන්න පුළුවන්. ඒ වගේම අපි මේක කරන්නේ synthetic market වල normal market වල විතරයි. 1s market වල නෙමෙයි. synthetic වල වල 10 එක 25 එක 50 75 සහ 100 එක වල මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරි, මම මෙතන indicators කියන එක කරනවා. ඇවිල්ලා අපි indicators place කරගන්න යන්නේ. ඉතින් මම moving average line දෙකක් place කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මුලින්ම මේ MA එහෙම නැත්නම් අපේ moving average කියන icon එකට දෙපාරක් click කරගෙන moving average line දෙකක් place කරගන්න. ඉතින් ඔයාලට මෙතන පේනවා active කියන යටින් දෙක කියන එක වැටලා තියෙනවා. සහ අපේ momentum කියන එක යටතේ තියෙන awesome oscillator indicator එකත් මම එකපාරක් click කරලා දාගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට අපි place කරලා තියෙන indicators ටික වැටලා තියෙනවා. මෙතන indicators වල MA එක line එකක් කියලා බලන්න බය වෙන්න එපා. මෙතන MA line දෙකම තියෙනවා. හරි, මම මෙතන මේ active එකට ගිහිල්ලා අපේ පළවෙනි MA එකේ setting වලට යනවා. setting වලට ගිහිල්ලා මේකේ color එක මම white දානවා. ඔයාගේ interface එක white interface යන තියෙන මේ background එක ඔයාලට පුළුවන් black දාගන්න. ඉතින් ඔයාගේ මේ interface එක black නම් ඔයාලට පුළුවන් white දාගන්න. දාලා මම මේකේ period කියන එක adjust කරගන්නවා 9ක් කියන එකට. හරි, ඊට පස්සේ මම මෙතන මොකවත් වෙනස් කරන්න තුමේ done කියන එක click කරන. ඉතින් දැන් ඔයාලට indicators එක පැහැදිලිව බලා ගන්න පුළුවන්. මම ආයෙත් යන indicators කියන එකට ගිහිල්ලා මේ MA1 කියලා තියෙන මේ අපි adjust කරපු නැති indicator එක click කරනවා. ඉතින් setting වලට යනවා. ගිහිල්ලා මේකේ color එක මම red ම තියලා මේකේ period එක 21ක් කියලා මම adjust කරගන්නවා. ඊට පස්සේ අනිත් මොකද වෙනස් කරන්න තෝ මම save කියන එක click කරනවා. ඉතින් මම ඔයාලට කියන්නම් අපි කොහොමද මෙතන market එක identify කරගන්නේ කියලා. ඔයාලට පේනවා උඩ set red සහ white line එහෙම නැත්නම් red සහ black line එකක් යනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් දැනගන්න පුළුවන් මේ red line එක උඩින් යනවා කියන්නේ market එක down trend එක යන්නේ. ඒ වගේම මේ white line එක උඩින් යනවා කියන්නේ market එක up trend එක යන්නේ කියලා ඔයාලට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අත පේනවා මේ awesome oscillator එකේ histogram තියෙනවා. මේ histogram මෙන්න මේ විදිහට හැදිලා යම් තැනකදී මෙයාගේ direction එක මෙයාගේ මේ යන පැත්ත වෙනස් වෙනවා කියන්නේ market එක reverse වෙන එහෙම නැත්නම් market එක මෙච්චරලා ගමන් කරපු හැඩේ විරුද්ධ පැත්තට හැඩ ගැහෙනවා කියන එක. ඔය එක වෙනස් වෙනවා කියන එකයි.
ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මාකට් එක පාතරව මාකට් එක මේ හරියට නතුට යන්න ඇවිල්ලා හරියට මෙන්න මේ ක්‍රොස් එකේදී මෙයා අප් ට්‍රෙන්ඩ් එකකට වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ වාට ඕසෝමොසෙල් ඉන්ඩිකේටර් එකේ තැන් කිහිපයක් බලා ගන්න පුළුවන්. හරි පැහැදිලි පොයින්ට් කිහිපයක් හොඳට ෆිල්ටර් වෙලා තියෙනවා. මෙතන අපි ඉන්ඩිකේටර්ස් තුනකින් මේ මාකට් එක ඇනලයිස් කරනවා. ඉතින් අපිට ගොඩාක් හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් අපි ට්‍රේඩ් එක ප්ලේස් කරන්නේ කොහොමද කියන එක තැනට ගියොත් ඔයාලට පුළුවන් 21 MA එක සහ 9 MA එක ක්‍රොස් වෙන තැනකදී ඊට යටින් අපේ හිස්ටෝග්‍රෑම් ලයින් එකත් ඒ විදිහටම චේන්ජ් වෙනවා නම් අපිට එතනදී එන්ට්‍රි එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මෙන්න මෙතන ඔයාලට එන්ට්‍රි එකක් පෙන්වන්න කැමතියි. බලමු අපි එන්ට්‍රි එකක් බලමු අපි මාකට් එකේ එන්ට්‍රි එකක් ඇවිල්ලා තියෙන තැන් කිහිපයක්. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් ඩවුන් ට්‍රෙන්ඩ් එකකට මාකට් එක වෙනස් වෙච්ච අවස්ථාවක්. හරි ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් අප් ට්‍රෙන්ඩ් එකකට එහෙනම් අප් ට්‍රෙන්ඩ් එකට මාකට් එක වෙනස් වෙච්ච අවස්ථාවක්. මාකට් එක ස්ට්‍රක්චර් වෙනස් වෙන අවස්ථාවක්. අපේ ඉන්ඩිකේටර්ස් දෙක 100%ක් නිවැරදිව පෙන්නලා තියෙනවා. හරි. ඔයාලට මෙතන බැලුවොත් පැහැදිලිව පේනවා මෙන්න මෙතන ඉඳන් ඩවුන් ට්‍රෙන්ඩ් එකට ආව මාකට් එක මෙන්න මෙතනදී අපේ 21 සහ 9 MA ලයින් දෙක ක්‍රොස් කරගෙන මාකට් එකේ ඉහළ ගමන් කරලා තියෙනවා. ඒත් එක්ක බලාගෙන බලන්න අපේ හිස්ටෝග්‍රෑම් උත් අනිත් පැත්තට හැල්ලා තියෙනවා. මේක මාකට් ලයිව් මාකට් එකේ හරියට බැලුවොත් මේ දෙක එකට වෙනවා වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ක්‍රොස් එකුනේ මෙන්න මේ කැන්ඩල් එකෙන් අපි ට්‍රේඩ් එක පර්චේස් කරනවා මෙයාගෙන් 1 2 3 4 5යි ඔයාලට පේනවා අපි සාර්ථකව මේ ට්‍රේඩ් එක වින් කරලා තියෙනවා කියලා. අපි ඒ වගේ අවස්ථාවක් ආයෙ බලමු. මම හිතනවා මේක පැහැදිලි වෙන්න කියලා අපි තවත් බලමු අවස්ථාවක්. ඔයාලට මෙන්න මෙතනත් බලා ගන්න පුළුවන් අන්න ඒ වගේ හරි පැහැදිලි එන්ට්‍රි අවස්ථාවක්. ඉතින් ඔයාලට මේනවා මෙතනදී මාකට් ඩවුන් ට්‍රෙන්ඩ් එකට ආව මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකට හැරලා තියෙනවා. ඒ වගේම පාතර හැදීගෙන ආපු හිස්ටෝග්‍රෑම් ටික ඉහළට යන්න පටන් ගන්න තියෙන්නේ මෙතනින්. ඉතින් ක්‍රොස් එක වෙලා තියෙන මෙන්න මේ කැන්ඩල් එකෙන් ට්‍රේඩ් එක අපි දාන්න මෙන්න මේ කැන්ඩල් එකෙන් ක්‍රොස් එක කන්ෆර්ම් වෙලා තියෙනවා. ඒ කන්ෆර්ම් එකක් ඉතින් ට්‍රේඩ් කරන්න. ඉතින් එයා ක්ලෝස් වෙලා තියෙනවා මෙතනින් 1 2 3 4 5යි ඔයාලට පේනවා මෙන්න මෙතනින් ආරම්භ කරපු අපේ ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා තියෙන්නේ හරියටම මෙන්න 1 2 3 4 5 මෙන්න මෙතනින්. ඉතින් අපි මේ ට්‍රේඩ් එකත් වින් කරලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට අපි ට්‍රේඩ් එක ප්ලේස් කරගන්න විදියට එහෙම නැත්නම් ඩවුන් ට්‍රෙන්ඩ් එකට හරියටම සිග්නල් එකක් දුන්න අවස්ථාවක්. ඉතින් ඔයාලට පුළුවන් පැහැදිලිව බලා ගන්න පුළුවන් අපේ පළවෙනි සිග්නල් එක අපිට හම්බෙලා තියෙනවා. අපේ 9 MA ලයින් එක ක්‍රොස් කරගෙන 21 MA රෙඩ් ලයින් එක උඩට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකට යන්නේ. ඒ වගේම අපේ පාතින ඕසම් ඔසිලේටර් ඉන්ඩිකේටර් එකෙන් උඩට හදීගෙන අපි හිස්ටෝග්‍රෑම් පහළට ඇවිල්ලා තියෙනවා. ඉතින් දෙකම එකම සිග්නල් එකක් දෙනවා මාකට් එක ඩවුන් වෙනවා කියලා. ඒකෙන් අපි ට්‍රේඩ් එක ප්ලේස් කරන්න පුළුවන්. ක්‍රොස් එක කන්ෆර්ම් වෙලා තියෙන්නේ මෙන්න මේ කැන්ඩල් එකෙන්. අපි මෙන්න මෙයාගෙන් ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. 1 2 3 4 5යි ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ ට්‍රේඩ් එක සාර්ථකව වින් කරලා තියෙනවා. අපි තව එක උදාහරණයක් බලමු. මම හිතනවා මම ඔයාලට මේක පැහැදිලි වෙලා ඇති කියලා. හරි අපිට තවත් ඩවුන් ට්‍රෙන්ඩ් එකේ අවස්ථාවක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී අර විදිහටම ලයින් දෙක ක්‍රොස් වෙලා තියෙනවා MA ලයින් එක. ඒ වගේම උඩතර ආපු හිස්ටෝග්‍රෑම් පහතර වෙනස් වෙලා තියෙනවා. ක්‍රොස් එක කන්ෆර්ම් වෙන්න මෙන්න මේ කැන්ඩල් එකෙන් අපි ගන්නවා ට්‍රේඩ් එකක් මෙන්න මෙයාගෙන් 1 2 3 4 5යි ට්‍රේඩ් එක හරියටම ක්ලෝස් වෙලා තියෙන්නේ මෙන්න මෙතනින් 2 3 4 5යි. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ ට්‍රේඩ් එකත් අපි සාර්ථක විදියට වින් කරලා තියෙනවා කියන එක. ඉතින් මම හිතනවාට පැහැදිලිද කියලා අපි ස්ට්‍රැටජි කොහොමද වැඩ කරන්නේ, අපි මේකෙන් ට්‍රේඩ් ගන්න කොහොමද කියලා. ඒ වගේ මම ඔයාලට පොඩි ටිප්ස් ටිකක් කියලා දෙන්නම්. ඔයා ට්‍රේඩ් කරද්දී මෙන්න මේ වගේ මාකට් එකේ හිස්ටෝග්‍රෑම් ගොඩක් පොඩියට හැදිලා තියෙනවා නම් සහ මෙන්න මේ වගේ මාකට් එක රේන්ජ් එකක් අස්සේ උඩ පල්ල යනවා නම් ඔයාට ඉන්ඩිකේටර් එක මොන දේ පෙන්නුවත් ඔයා ට්‍රේඩ් කරන්න යන්න එපා. සහ ඉන්ඩිකේටර්ස් දෙකෙන්ම එකම සිග්නල් එක එනකන් ඔයා අනිවාර්යයෙන්ම ඉන්න ඕන. මෙන්න මේ වගේ අවස්ථාවල ඔයා ට්‍රේඩ් කරන්න යන්න එපා. මොකද මෙයා ඔයාට සිග්නල් එකක් දීලත් නැහැ.
ඔයා කැපිටල් එක ඔයා පරිස්සම් කරගන්න මෙන්න මේ වගේ රේන්ජින් මාකට් වලට අහු වෙන්නේ නැතුව. හරි මං හිතන අද මම ඔයාලට ගෙන ආපු ස්ට්‍රැටජි ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් ඔයා මේකෙන් පොඩි ප්‍රොෆිට් එකක් ගත්තා නම් අනිවාර්යෙන් පාත කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මතක ඇතුව channel එක subscribe කරන්න. හරි එහෙනම් අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් හැමෝටම ජය වේවා.